Travel and Us. දැන් මම කියන්නේ අතෙන් එනකන් විතරයි සම්මිතික. එතනින් එහාට සම්මිතික නෑ. කොහෙතනින් එහාට මොකද හම්බ වෙනව කියලා මතක තියෙනවද? ඔව් පන්සල්. මෙතන තමයි ඉස්සර පන්සල් තිබුණේ. මෙතන හිටපු හාමුදුරුවරුන්ට තමයි පිදුරංගල රජමහා විහාර කරවල පූජා කළේ. ඔය පිදුරංගල කියන නම හැදුනේ රත්රන් පූජා කරපු ගල. රන් පිදු ගල. රත්රන් පූජා කරපු ගල රන් පිදු ගල වුණා. රන් පිදු ගල දැන් අපි වාත් ලේස කරගෙන පිදුරංගල කියලා කියනවා. ඔය විදිහටම තමයි හබර්ණ කියන නම හැදුනේ. තේරෙනවද? හබර්ණ කියන නම හැදුනේ toy විදිහටම තමයි. නෑ මම දැන් ඉස්සරහදී සීගිරි කතාව කියලා දෙනවා. ඒකට කියලා දෙන්නම්. ඒ පන්සල් කාලේ අර තියන්නේ පිළිබඳ. හරි? අර තියන්නේ බෝධිගරේ. මේ තියන්නේ දාගැබ. චෛත්‍ය. අපිට මේ පිළිබගේ කැණීම් වලදී හම්බ වුණා තනි හුණු ගලෙන් නෙලපු බුදු පිළිමයක්. මේකේ සිරසයි අත් දෙකයි තිබුණේ නැහැ, කැඩලා විනාශ වෙලා. මේ හුණු ගල ගොඩාක් විශේෂයි. මේක ෆොරනස්ලට කියන්නේ white marble කියලා. කිරිගන්ධ කියලා. මතේ බොරුව කියන්න බෑ. මොකද මම මේ දැනුම දෙන්නේ අපේ දරුවන්ට. ඒක මතේ බොරු කියන්න බෑ. මේ කිරිගන්ධ නැත්තේ නෑ තියෙනවා. ඒ කියන එකක්වත් කිරිගන්ධ නෙමෙයි. සෙරවලයි මිස්ටර්. මේකේ තියෙන ලොකු විශේෂත්වයක්. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් වාගේ ලයිට් නැහැනේ කාලේ. වන්දන් එළියෙන් පහන් එළියෙන් හිරු එළියෙන් හඳ එළියෙන් තමයි දැක්කේ බැලුවේ. මේක හඳ එළියටත් දිලිසලා පේනවා. මොකද මේකේ තියෙනවා මයික් එකක්. පාසානයක්. චන්ද්‍රකාන්ති පාසාන කියන්නේ ඒ වාගේ පාසානයක්. ඒ පාසානය නිසා මේක හඳ එළියටත් දිලිසලා පේනවා. ඒ නිසා මේක කොන්නස්ලට කියනවා white marble කියලා. ඒ හුණු ගලෙන් කරපු පිළියක් තමයි ඔතන තිබ්බේ. මේක සිරසයක් දෙකයි තිබුණේ නැහැ, කැඩලා විනාශ වෙලා. අපි ඒක 2009 වෙනකම් මෙතන තිබුණා. 2009 අපි මියුසියම් එක හදලා ඕපන් කරාට පස්සේ එතෙන්ට අරන් ගියා. එතන බුදු පිළිම තියෙන තැන පළවෙනියේ තියෙන හිටි පිළිම මේක. ලස්සනට දිලිසලා පේනවා. දැන් මොකද ලයිට් තියෙනවානේ මියුසියම් එකේ. දැක්කද ඒක? ඔව්. දිලිසලා පේනවා. ඒක තමයි පිළිම. ඔය තියෙන පදි ඔක්කොම ඒවා. ඔය නගිනකොට අවුව වැටි තැන් වලදී බලාගෙන නගින ලස්සනට දිලිසලා පේනේ. ඒක නිසා පොන්නසට කියනවා white marble කියලා. මම ওই දෙක කරුණු පැහැදිලි කරලා අපෑට කියලා දෙනවා නෑ. ඒක හුණු ගල කියලා. ඒ වගේම තමයි දැන් අර චිත්‍ර ගැන අහලා නෑනේ මේක කලින් අහලා තියෙනවා. එතකොට මාත්‍යා සෝරි මේ ලංකාවට ආවේනික වගේ එකක්ද? ඔව් ඔව් මේ මාතලේ දිස්ත්‍රික්කේ ගොඩක් ප්‍රසිද්ධයි. ඔව් මාතලේ දිස්ත්‍රික්කයයි තිබුණාට. ඔව්. එතකොට ඒ වගේම තමයි දැන් මේ චිත්‍ර ගැන අහලා තියෙන ට්‍රෙස්කෝස් ගැන විතරනේ නේද? ඔව්. දැන් අර මං කිව්වත් යුග තුනක තියෙනවා කියලා පිළිගන්නවද කියලා හුවන්නේ. ඉතින් මේ සීගිරේ යුග තුනක් තියෙනවා. යුග තුනක් කියලා කිව්වේ ඉස්සෙල්ලාම මේ පන්සල් යුගයේදී. මේ පන්සල් යුගයේ චිත්‍රවල තියෙනවා චිත්‍ර කොටස් දෙකක්. එකක් තමයි ලියවැල් චිත්‍ර. ලියවැල් චිත්‍ර කියලා කියන්නේ ගස්වැල් සම්බන්ධ දෙයක්. අනිත් එක තමයි වියන් චිත්‍ර. වියන් චිත්‍ර කියන්නේ උඩු වියනේ යන්නේ. ඔය ලොකු පන්සල් වල තියෙන දැකලා තියෙනවද? ඔව්. දෙවෙනි අදියර තමයි ෆ්‍රෙස්කෝස්. ෆ්‍රෙස්කෝස් කියන්නේ බෙසිතුම්. බෙසිතුම් 1500ක් තිබිලා තියෙනවා. 1500න් 500ක් ෆ්‍රෙස්කෝ ඉඳලා ලයන්ස් ෆෝඩක්. ඔව් 1000ක කොටසක් මේ පහළ තිබුණු සෑම ලෙනකම. ඒ චිත්‍ර 1000ක කොටස චිත්‍ර රාසසමාන කේවගේ තියෙනවා. තේනවා? ඒ වගේම මේ පහළ තිබුණු චිත්‍ර 1000ක කොටස ගොඩාක් දුරට විනාශ වෙලා තියෙන හාමුදුරුවෝ. ඒ කියන්නේ මේ සීගිරිය කාශ්‍යප රජුගේ මරණයට පස්සේ නැවත ආරණ්‍ය සේනාසනයක් බවට පත් වුණා. ඒ කියන්නේ මුගලන් කුමාරයා සීගිරිය බාරගත්තේ නැහැ. එයා මේක බාර දුන්නා මහා නාම හාමුදුරන්ට. මහා නාම හාමුදුරුවෝ කියන්නේ කවුද කියලා දන්නවද? හද්ද බෑ. පුළුවන් නැහැ. අම්මා නම් දන්නවා. අම්මට මං කියලා දුන්නා. ඒක නිසා අම්මා දන්නවා. අම්මත් එක්ක තාම. වාර කිව්වේ නැද්ද? මට ඉදි මතයි. වතුර ටිකක් බොන්නකෝ. ඔව් කලින් මේක ඇල්ලලා මේක. දන්නේ නේද? මහාවංශලිවේ කවුද? මහාවංශලිවේ ධර්මසිකාරු. එයාට මහා නාම හාමුදුරුවෝ. එයා කවුරුවත් නෙමෙයි. කාශ්‍යප රජුන්ගේ මුගලන් කුමාරයාගේ සීයා. මෙයා කොච්චර සීයා වුණත් කාශ්‍යප රජුරෝ ගැන මහාවංශේ ගොඩාක් ලිව්වේ නැහැ. බොහොම පුංචි පේලි දෙකක් විතරයි. මොකද ඒකට හේතුව තමයි මෙයා ප්‍රීතුඝාතක රජ කෙනෙක් තාත්තා මරුවා.
ඔව් මහා වංශයේ මේ ගොඩක්ම තැන දීලා තිබුණේ දුටුගැමුණු රජතුමාටනේ වීරයා කියලා. ඔව්. මෙයා ගැන මහවංශ ගොඩාක් සඳහන් කළේ නැහැ. බොහොම පුංචි ෆේල් දෙයක් විතර. ඒකට හේතුව තමයි ප්‍රීතු ගතික රජ. රජ කෙනෙක්. තාත්ත මරපු නිසා මෙයා ගැන වර්ණනා කරලා ලියන්න පුළුවන්කම තිබ්බත් ලිව්වේ නැහැ. මේ මහානාම හඳුර කියන්නේ බොහොම සිල්වත් හඳුරනවා. මෙයා මොකද කළේ මේකෙත් තිබුණු චිත්‍ර ගැහැණු චිත්‍ර. ඒකයි. අද නිරුවයි. එතෙන්දී හාමුදුරුවන්ට ඒගොල්ලන්ගේ සීලය රැස්සා කරගන්න බැහැ. සිල් විදෙනවා. බණ භාවනා කරන්න අපහසුයි. ඒක නිසා මෙයා මේක වෙන ක්ලාස් එකේ. වහලා ඔක ඇඳ රේඛා චිත්‍ර බෝසත් රූප. ඊට කලින් කවදාවත් සීගිරියවරු දැකලා නැහැනේ. නෑ මං අද ওই යුග තුනක් පෙන්නනවා. පෙන්නල ඉවරනකොට ඔයාලා සීගිරිය බල්ල ඉවරයි පැහැදිලි. ඊට පස්සේ උඩට යන්න ඕන නම් මම පාර පෙන්නලා දෙන්නම් මහන්සියෙන් ගලුත් නැගලා. එච්චර නැත්තම් ආපහු මාත් එක්කම බහින්න පුළුවන්. මම ඒකට ඉස්සෙල්ලා හේ වාහනේ වෙනම ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා නම් අත මේ කිට්ටුවටම ගෙනලා දෙන්න පුළුවන්. යන්න. ඇසගියා. ඊට පස්සේ එන දවසක ඕන වෙලාවක මගේ නම්බර් එක ගෙනහිලා මට කෝල් එකක් දීලා ඔයගොල්ලන් හිතුවත් ආ හරි කමන්නේ. කියලා එවන්න. එන්න හැබැයි දවසකට කලින් කියන්න ඕනේ. මොකද මට කවුරු කතා කරන්නවත් දන්නේ නැහැ. ඒ වුණොත් ඥාහරි වෙනස් කරගන්න පුළුවන් ඒක. හරි. යමු. හරි මාතයා. Travel and us. මාතයා මෙතනත් මොකක් හරි එකක් තිබුණාද? ඔව් බැබි. මේක ඉතින් තනක ඕපන් නෑ. සම්පූර්ණ මෙතන මෙයා බලාගෙන නැහැ ලක්ෂණ නිල්සත් නෑ මං කියපේ. මේක ලුණුනේ වගේ ලුණු වගේ. ඔයාට පුළුවන් නම් අම්මට අපිටයි යන්න කියලා මාත් එක්ක ඉන්න. එතකොට හැමදාම සීගිරිලා ගෙන්න පුළුවන්. තව හොඳට කතා ගන්න පුළුවන්. අනේ මේ මට අම්මත් ඕනි. මං කනට ගන්නවා. කනට ගන්නවා? ඔව්. අම්මගේ? ඔව්. අම්ම නෙමෙයිද ඔයාගේ කනට ගන්න? නෑ. මම එයාගේ කනට ගන්නවා. මේක තියෙනවද බලන්න අර ෆෙස්කෝ? තියෙනවානේ? ඔව්. මේ චිත්‍ර ඉන්දියාවේ තියෙන අජන්තා බිසතුන් හා සමාන බිසතුන්. ඒකට හේතුව තමයි මේගොල්ලෝ ඉන්දියාවත් එක්ක නෑකම් කියනවා. මේගොල්ලෝ ඉන්දියාවත් එක්ක නෑකම් කියනවා කිව්වේ මුගලන් කුමාරයාගේ අම්මා ඉන්දියාවේ. එහෙමද? ඔව්. එතකොට බිසවරු දෙන්නේ කද? දෙන්නේ. කාශ්‍යප රජුණන්ගේ අම්මා ලංකාවේ. අම්මලා දෙන්නයි එක තාත්තයි. ඔතෙන්දී ධාතුසේන නෑ මොගලන් කුමාරයාගේ අම්මා තමයි නීත්‍යානුකූල බිසවගේ දරුවා. අනියම් අහුවෙන්න කන්න. අනියම් බිසවගේ දරුවා තමයි කාශ්‍යප රජු දෙවෙනි බිසව. ඕක තමයි මේ ගස්රේටත් මුල. ඔතෙන්දී ධාතුසේන රජුරන්ට හිටියා මිගාර කියලා මහසෙනවියෙක්. මේ මිගාර කියන්නේ කවුරුවත් නෙමෙයි ධාතුසේන රජුරුවන්ගේම නංගිගේ පුතා. ඇවැස්ස බෑනා. ඒ විතරක් නෙමෙයි මෙයා තව ටිකක් බෑනා වුණා. ඒ කියන්නේ කාශ්‍යප රජුණන්ගේ නංගිව. ධාතුසේන රජුණන් දුවව ඇවැස්ස නෑකමට බැඳිට යා. ඔතෙන්දී මිගාර කාශ්‍යප රජුණන්ගේ නංගිව බැඳලා පස්සේ මිගාරගේ අම්මට ඒ කියන්නේ ධාතුසේන රජුණන්ගේ නංගිටත් තිබුණා රාජ්‍ය තණ්හාව. එයා මොකද කළේ? මිගාරට ඉගන්නවා මොනවා හරි දෙයක් කළා තමන් අතට රජකම ගන්න කියලා. මිගාර මොකද කළේ? තමන්ගේ මාමාව අවසර අරගෙන එයාව විනාශ කරලා රජකම ගන්න හිතාගෙන ධාතුසේන රජුණන්ගේ දුවට ඒ කියන්නේ තමන්ගේ මාමාගේ දුවට කාශ්‍යප රජුණන්ගේ නංගිට මෙයා බැඳලා පස්සේ මෙයාට ගොඩාක් වද හිංසා කළා. මෙයා මේ වද හිංසා උගලගෙන ඉඳලා බැරිම තන්නේ දවසක් අඬාගෙන රාජමාලිගාවට ආවා. ඊට පස්සේ ධාතුසේන රජුගේ තාත්තා ඇහුවා ඇයි කියලා. දැන් අපි වුණත් අපේ දරුවෙක්ගෙන් අහන්න දෙයක් නෑ. ඊට පස්සේ කිව්වා මෙහෙමයි මට මිගාරගෙන් ගොඩාක් වද හිංසා වෙනවා කියලා. ඔතෙන්දී ධාතුසේන රජුට ඔකට එකපාරට කෝපුනේ නෑ. ධාතුසේන රජු කියන්නේ බොහොම ඥානවන්ත රජ කෙනෙක්. මෙයා මොකද කළේ? බොහොම හොඳින් මිගාරට කතා කරලා කිව්වා මගේ දරුවට වද දෙන එක නතර කරන්න කියලා.
දැන් මිගාරට මාමගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ. අම්මගේ ඉල්ලීම තමයි මෙයා මේ ඉෂ්ට කරන්නේ. එයා ගණන් ගත්තේ නැහැ දිගින් දිගටම වද හිතක්ලා. මේක බලන්න හිටපු ධාතුසෙන් රජුරෝ තමන්ගේ ළඟිට කතා කරලා කිව්වා පුතාට කියලා මගේ දරුවට වද දෙන එක නතර කරන්න කියලා. දැන් එයා කොහොමද ඒක කරන්නේ? එයාම තමයි ඒ තත්ත්වෙට මිගාරෝපත් වෙන්නේ. නිසා මෙයා නිස්සබ්ද හිටියා. ඔතෙන්දි තුන්වෙනි වතාවේදී ධාතුසෙන් රජුරන්ට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා ධාතුසෙන් රජුරෝ මොකද කළේ? විශාල ගිනි ගොඩක් ගහලා තමන්ගේ නංගිව වද දීලා පුච්චලා මැරුවා. ඔතෙන්දී අම්මා මරපේකේ පලිය ගන්න මිගාට ප්ලෑන් කෙරුවා. ඔතෙන්දී මිගාරගේ හිතට ආව මොනම දෙයක්වත් කරලා පලි ගන්න බෑ. පලි ගන්නන් තියෙන එකම ක්‍රමය ඒක ආයුධය. ඒ තමයි කාශ්‍යප. මොකද කාශ්‍යපට කවදාවත් රජකම දෙන්න බෑ. ඒක දන්නවා මිගාර හොඳටම. මිගාර උසිගන්නවා කාශ්‍යපව තියාගන්න. උසිගන්නලා කොහොමද කවදාවත් රජකම දෙන්නේ නැහැ. තාත්තගේ වස්තු ඉල්ලන්න. වස්තු කියලා ඉල්ලන්න දුවේ රජකම. කාශ්‍යප තාත්තගේ වස්තු ඉල්ලුවට පස්සේ ධාතුසෙන් රජුට හිතාගත්ත හරිය දැන් කාශ්‍යප මගෙන් ඉල්ලන්නේ රජකම. නමුත් කාශ්‍යපට රජකම දෙන්න බෑ. ඒකට මොකද කරන්න කියලා කල්පනා කළා. කල්පනා කළාට පස්සේ ධාතුසෙන් රජුරන්ගේ හිතට ආවා ධාතුසෙන් රජුරන්ගේ සියලු වස්තුව තැන්පත් වෙලා තියෙන කලාවේදී. ඒ තරම් මේ කලාව කියන්නේ මුළු රටක් රාජ්‍යයක් ස්වාධීනපත් කරගන්න පුළුවන් තැන. මේ දෙක එකට ගත්තොත් අර රජකමට වඩා ගොඩාක් වටිනවා. එහෙම හිතලා කාශ්‍යප හිතාගත්තා මේ ධාතුසෙන් රජුරෝ හිතාගත්තා කාශ්‍යපට කලාවවත් මොගලන්ට රජකමක් දෙන්න. ඒක කාශ්‍යපට හරි ආදරේ ධාතුසෙන් රජු. ඔතෙන්දී කාශ්‍යප දන්නේ නැහැ කලාවේ තියෙන වටිනාකම. මොකද මෙයාව සම්පූර්ණයෙන්ම අන්ධ කරලා තමයි තිබෙන්නේ ගාත. බොරු කියලා නාකලා. ඔතෙන්දී කාශ්‍යප රජු අඬ ගහන ගිහිල්ලා කලාවවට කලාවෙන් වතුර දොටක් දීලා මේක තමයි මට දෙන්න තියෙන එකම වස්තුව කියලා කලාව බාර කළා. ඔතෙන්දී මෙයා බලාපොරොත්තුනේ රජකම නොදී කලාව දීපු නිසා මෙයා තාත්තත් එක්ක තරහ වුණා. ඒ දැන් මෙයා දන්නේ නැහැ නේද කිසිම දෙයක්. තරහ වෙලා මෙයා මොකද කළේ තාත්තව ඒ කලාව වැවීම වැව්බැම්මට තියලා මැටි ගස්සවල මැරුවා. මට තමයි මේ සීගිරියට එන්නත් හේතුවක් තිබ්බා. මෙයා පුංචි කාලේ තාත්තත් එක්ක නිතරම සීගිරියට ඇවිදින් ගිහින් තියෙනවා වැඳුම් පිටුම් කටයුතු වලට. පන්සල්නේ. ඒ ආభాසෙත් එක්ක තාත්තා මැරුවට පස්සේ මෙයාගේ හිතට ආවා මගේ එකම ගැලවුම්කාර ස්ථානේ සීගිරිය කියලා හිතලා මෙතන හිටපු හාමුදුරුවන්ට පිටුරංගල රජමහා විහාරය කරවලා පූජා කළා. එයා යාගේ රාජධානිය හැට මෙක් ගත්තා. අරගෙන මෙතන රාජධානිය හදාගෙන සේනාව රැස් කළා. ඒ වෙනකොට මොගලන් කුමාරයා ගියා අම්මා ගමට. මොකටද? අයියත් එක්ක යුද්ධෙට සේනාව රැස් කළා. එයා එහෙට ගිහින් සේනාව රැස් කළා. එයා ඔය වගේ අවස්ථාවක අපේ නම් මොකද කරන්නේ? හොරෙන් හැංගිලා ගහනවා. ඉස්සර එහෙම නැහැ. දැන් ගොඩක් වෙන්නේ එහෙමනේ. ඉස්සර එහෙම නැහැ. ඉස්සර යුද්ධ ප්‍රකාශ කරනවා. යුද්ධ ප්‍රකාශ කරනවා කියන්නේ තැන. දිනය වෙලාව. නියම කරගෙන තමයි යුද්ධයක් කරන්නේ. එතකොට මේ දෙන්නගේ යුද්ධේ තියෙන තිබුණේ ආභරණ. මොකද ඒකට හේතුව තමයි මුගලන් කුමාරයා ඉන්දියාවේ සේනාව රැස් කරගෙන එන්නේ ට්‍රින්කුවරායෙන්. ඒ ආපුවහම පළවෙනියට හම්බ වෙන ලොකුම නගරය තමයි ආභරණ. ඔතන තමයි මේ දෙන්නගේ යුද්ධේ තියෙන්නේ. මේගොල්ලෝ මුලින් කතා කරගත්ත විදිහට ඒ දිනේට වෙලාවට මුගලන් කුමාරයා ඉන්දියාවේ සේනාව රැස් කරගෙන ආභරණට ආවා. කාශ්‍යප රජුරෝ මෙහෙන් ගියා ආභරණට යන්න. යනකොට ආභරණට 60ම දෙයකට මෙහායින් තියෙනවා හිරි වඩුන්න කියලා ගම. මේකේ නියම නම හිරි වඩුන. තනි හිරි මඩවලක් කරන ලෙසන මඩවලක්. ඔතෙන්දී කාශ්‍යප රජුගේ ඇත ආපහු කරන වෙන පැත්තකින් යන්න. මොකද අර මඩවලේ එන්න ලෙසන නිසා. ඒතකොට රජුරෝ හිතුවා සේනාව හිතුවා රජුරෝ පසුබැස්සා කියලා. රජුරෝ බය වුණා කියලා. හිතලා රජුරවන්ව දාලා සේනාව දිව්වා. දිව්වට පස්සේ රජුරෝ තනි වුණා. දැන් රජුරෝ කල්පනා කළා මට දැන් මල්ලි අතින් මැරෙන්න වෙනවා. මොකද මල්ලි සේනාවක් එක්ක ඉන්නේ. මල්ලි තනියම හිටියනම් මම සටන් කරලා දෙන්නන් තිබුණා. දැන් ඒ දෙක කරන්න බෑ. අනිවාර්යෙන් මල්ලි අතින් මැරෙන්න වෙනවා. මල්ලි අතින් මැරුණාට වැඩිය හොඳයි. Taman අතින් ජීවිතේ නැති කරගන්න කියලා එතෙන්දී කඩුවෙන් බෙල්ල කපාගෙන මරනවා. මෙයා කඩුවෙන් බෙල්ල කපාගෙන නිකන් හිටියේ නෑ. නැවත කඩු කුපුවට දාගෙන තියෙනවා. කඩුව මෙතනින් වෙන් වෙලා තියෙද්දි නැවත කඩු කුපුවට දාගෙන තියෙනවා. කඩුව හිතා ගන්න පුළුවන්. ඒතකොට කාශ්‍යප රජු කියන්නේ කොයි වගේ පුජ්‍යලෙක්ද කියලා. ඊට පස්සේ මුගලන් කුමාරයා එල්ල බලනකොට අයියා මැරිලා. එයා මේ සීගිරිය බාරගත්තේ නෑ. එයා මේක බාර දුන්නා මහා නාම හාමුදුරන්ට.
ඒ මහානාම හාමුදුරන්ට වාද වුණාට පස්සේ තමයි මේ චිත්‍ර මේ විදිහට විනාශ වුනේ. මේ බලන්න මේ සුදු ප්ලාස්ටර් එක ගැලවෙනකොට මේ චිත්‍ර මතුවෙන්නේ කියලා. ඇහුවා චිත්‍ර. එතකොට දැන් සීගිරි කතාව හොඳට පැහැදිලිනේ. ඔව්. ඒතකොට මම කිව්වා මේ චිත්‍ර ඉන්දියාවේ තියෙන අජන්තා විශ්වතුන් හා සමාන විශ්වතුන් කියලා. ඒකට හේතුවත් මම කිව්වා. මොකද මේගොල්ලෝ ඉන්දියාවත් එක්ක නෑකම් කියනවා. ඒ නිසා ඉන්දියාවෙන් චිත්‍ර ශිල්පියෙක් ගෙන්නලා තමයි මේ චිත්‍ර කරලා තියෙන්නේ කියලා. ඔව්. ඉන්දියාවේ ටජ් මහල් ගැන දන්නවනේ. මේ ටජ් මහල් හදපු ශිල්පියාගේ ඒවලම ඇඟිලි කැපුවා අත් කැපුවා. මොකද? ආයදයක් ඔව් ආයේ ඒ වගේ නිර්මාණයක් කරනවා. ඒකනේ ඉන්දියාවේ විතර ටජ් මහල් තියෙන්නේ. ඒ වගේ මේ සීගිරි චිත්‍ර හදපු චිත්‍ර ශිල්පියාගේ ඒවලේම ඇසඳ කරුවා. ඒ නිසා තමයි ඉන්දියාවේ තියෙන අජන්තා විශ්වතුන් හා සමාන විශ්වතුන් මේ සීගිරියේ පමණක් තියෙන. නැත්නම් මේක තවත් ඇඟලු ව්‍යාප්ත වෙලා යනවා. මේක එතනින්ම ඉවරයි. දැන් සීගිරි කතාවයි චිත්‍ර ගැන හොඳට පැහැදිලි. දැන් අර යුග තුනෙන් යුග දෙකක් මම මෙතෙන්දි පෙන්නනවා. මේක අර පන්සල් චිත්‍රවල ලියවැල් චිත්‍ර තමයි යටම තියෙන්නේ. ගස්වැල් සමන්විත චිත්‍ර. ඕකේ අනික් කොටස කියන්නේ වියන් චිත්‍ර. වියන් චිත්‍ර පෙන්නනවා මම නයි පෙන ගුහාවෙන්. හරි? දෙවැනි එක තමයි ප්‍රෙස් කොස් මේ තියෙන්නේ. තේරුම්. දැන් හොඳටම පැහැදිලිද? දැක්කද සුදුද? සුදුසු. දැන් මම කියපු දේ හොඳට තේරුණාද ඔයාලට? ඈ? මොනවද? මතක තියෙනවද? මතක තියෙනවද? අයියෝ පුතක් තියෙනවා. පොත නෙමෙයි මං අහන්නේ දැන් මං කියලා. Travel and us.